හායි හායි එන්නද මාත් එක්ක ගොඩක් කාලෙකින් හම්බුනේ නැති යාළුවා වගේක් හම්බෙන්න යන්න. ඔයාලට කියන්න මම හරිම අමාරුවෙන් තමයි පර්මිෂන් ගත්තේ මේ A level ලස්සේ යන්න. දුරට යන්නකෝ පොඩ්ඩක් කළු ඇති. ඉන්ට්‍රොඩියුස් කරලා කියන්නේ කිව්වට පස්සේ ඉතින් නොකා බෑනේ මේ ඉන්නේ ශාලිනි. අපි හම්බුනාම අනිවාර්යෙන් යන තැනක් තමයි පෝට් සිටි කියන්නේ. ඉතින් අපි හවස් වෙලා ලෑස්ති වෙලා ගියා. පාරේ ඉතින් අපේ වගේ තමයි අපි පාරේ යන්නේ. කියන්න අපි OGF එක හරියෙන් බැහැලා පයින් තමයි පෝට් සිටි එකට ගියේ. අයිනං අපි සාමාන්‍යයෙන් එහෙම තමයි කරන්නේ. ඉතින් අර ඉස්සර වගේම මතක කරම ගියා. ඔන්න අපි ආවා. අනේ ඉතින් ඇත්තටම මට මෙතනදී වීඩියෝස් නම් ගන්න හම්බුන්නේ නැහැ. වීඩියෝස් තියා ෆෝන් එකවත් ගත්තේ නැති තරම්. ගොඩක් වෙලා ගොඩක් දේවල් කතා කරලා ඔන්න ඉතින් අපි ගෙදර යන්නයි යන්නේ. ඊට පස්සේ අපි වොෂ් දාලා කාලා අනිත් අය නිදාගත්තට මායාදී නම් සැලෙන්නේ නැතුව එළි වෙනකම්ම පිස්සු නැටුවා. මොන අවුලක හිටියත් ඉතින් මෙයාලා එක්ක ඉන්නවා කියන්නේ ඔක්කොම අවුල් කැලේ. එළි වෙනකම් පිස්සු නටලා 6ට විතර ආදී ගෙදර ගියා. ඊට පස්සේ මම චුට්ටක් නිදාගෙන නැගිටලා කොෆි එකක් හදන් බිව්වා. දැන් වෙලාව හරියටම 1:11. අපෝ දවල්ට බ්‍රෂ් කරන්න කියලා හිතන්න එපා. නැගිටින්න චුට්ටක් පරක් වුණ නිසා බ්‍රෂ් කරන්න චුට්ටක් පරක් වුණා. වොෂ් දාලා ලෑස්ති වෙලා අපි ටික්ටොක් එකක් කරා. ඊට පස්සේ ඒකට ඇඳුම හොඳයි කියලා හිතලා ඒකම ඇඳගෙන ගියා මම. ඉතින් අපි ගියේ කීබත්ගොඩ අංකල් කිම් එකට. තනියම වැඩ වගේ හදන්න ගත්තට මේ අංකල් මට තනියම හදන්න දුන්නේ නෑ. අනේ සැරෙන් සැරේට ඇවිල්ලා ගොඩක් ඉවරලා. සෑහෙන කුකින් ස්කිල්ස් තියෙනවා අපිට. ඉතින් ওই විදිහට අපි 4 දෙනා තනියමම රාමෙන් හදාගෙන කන්න ගත්තා. 4 දෙනාගේ රසවල් 4ක් නිසා අපි 4ම රස බල කතා කර ඉතින් කෑවා. හවස් වෙන නිසා මම ගෙදර ගියා. ඉතින් අදට එච්චරයි. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි බයි.